හායි යාළුවනේ කොහොමද ඔයාලට අද channel ඔයාලට තවත් ලස්සන මූවි එකක් අරගෙන ආවා හැමදාමත් වගේ ඔයාලා වෙනුවෙන්ම රිවිව් කරන්න. එහෙනම් ඉතින් කෙලින්ම අපි යමු මූවි එකට. මූවි ගැන කියනවා නම් මේක ටිකක් පරණ මූවි එකක්. ඒත් මේක වෙනම ස්ටෝරි එකක් තියෙන මූවි එකක්. මූවි එකේ නම තමයි Summer of 42. මේ මූවි ගැන ඊට වඩා කියන්න යන්නේ නැහැ. ඉතින් අපි කෙලින්ම රිවිව් එකට යමු. ඊට කලින් තාමත් මූවි channel subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මූවි එක පටන් ගන්නේ ෆොටෝස් වගේක් ප්ලේ කරන සීන් එකකින්. ඉතින් මේ වෙලාවේදී අපිට ඇහෙනවා හර්මෙල් කියන කෙනෙක් එයාගේ ළමා කාලේ ගැන මතක් කරනවා. මේ වෙලාවේදී හර්මෙල් කියන්නේ 1942 නිවාඩු කාලෙකදී සිද්ධ වෙච්ච සිදුවීමක්. මේ කාලෙදී හර්මෙල්ට හැමෝම වගේ කතා කරන්නේ හර්මි කියලා. මේ හර්මිට ඉඳලා තියෙනවා ඔසී සහ බෙන්ජි කියලා යාළුවෝ දෙන්නේ. දවසක් මේ තුන්දෙනා මුහුදු වෙල්ලේ සෙල්ලම් කරද්දී දකිනවා අලුත විවාහ වුණ කපල් එකක් මුහුද අයිනේ තියෙන ගෙදරකට පදිංචියට එනවා. ඉතින් මෙතන මනමාලයා හමුදා සෙබලි. හර්මි එයාගේ යාළුවෝ දෙන්නයි මේ අලුත විවාහ වුණ කපල් එක දිහා වගේම එයාලගේ හැසිරීම ගැන හරිම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. මේ වෙලාවේදී මනමාලයා එයාගේ බිරිඳව වඩාගෙන ගේ ඇතුළට අරගෙන යනවා. ඉතින් මේ දිහා බලාගෙන ඉන්න මේ කොළු ගැටව තුන්දෙනාත් මේ විදි හමුදා සෙබලගේ බිරිඳගේ රූපයට වශී වෙලා තමයි ඉන්නේ. ඉතින් මෙතනින් හර්මි අනිත් යාළුවෝ දෙන්නට වඩා ටිකක් ගැඹුරු හැඟීමක් ඇති කර ගන්නවා මේ හමුදා සෙබලගේ බිරිඳ ගැන. ඉතින් මේකින්දම හර්මි මුහුදු වෙරළට වෙලා හමුදා සෙබලගේ ගේ දිහා බලාගෙන ඉන්නවා ආයෙම හමුදා සෙබලගේ බිරිඳව බලා ගන්න. ඒත් ඉතින් හමුදා සෙබලගේ බිරිඳ එළියට එන්නෙම නැහැ. මේක හින්දා හර්මි ආයෙම එයාගේ යාළුවෝ එක්කන් සෙල්ලම් කරන්න යනවා. ඉතින් මෙතනදී මෙයාලා මේ කතා වෙන දේවල් වලින් තේරෙනවා මේ තුන්දෙනා මේ විදි යවුන වයසේ ඉන්න තුන්දෙනෙක් කියලා. ඉතින් එයාලගේ හෝමෝන ක්‍රියාකාරී වෙන වයස නිසා සෙක්ස් ගැන ලොකු උනන්දුවක් මේ තුන්දෙනාටම තියෙනවා. ඒත් මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් කාන්තාවක් එක්කන් කායිකව සතුටු වෙලා නැහැ. ඉතින් මේ නිසා මෙයාලා කතා වෙනවා මුලින්ම කාන්තාවක්ව හම්බුන දවසේදී එයාලත් එක්කන් හැසිරෙන විදිය ගැන. ඉතින් මෙහෙම කාලේ ගත වෙදී දවසක් හර්මියාගේ යාළුවෝ එක්කන් බෝට්ටු නවත්තන ජැටියේ ඉදි දකිනවා ආයෙම හමුදා සෙබලවයි එයාගේ බිරිඳවයි. ඉතින් මේ වෙලාවේදී මේ හමුදා සෙබල ආයෙම එයාගේ රාජකාරියට වාර්තා කරන්න එයාගේ බිරිඳට සමුදු වෙලා යනවා තමයි හර්මි දකින්නේ. දැන් හර්මි දිගටම හමුදා සෙබලගේ බිරිඳ දිහා හරිම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් හර්මි මේ කාන්තාවට කොච්චර වශී වෙනවද කිව්වොත් හර්මිට මේ කාන්තාවගෙන් ඇහැ අහකට ගන්න බැරි තරම් වශී වෙනවා. ඒ වගේම හර්මි හිතනවා මේ හමුදා සෙබලගේ බිරිඳගේ හිත දිනා ගන්න මේක හොඳ අවස්ථාවක් කියලා. දවසක් යාළුවෝ තුන්දෙනා බීච් එකේ ඉදි දකිනවා හමුදා සෙබලගේ බිරිඳ මුහුදේ නාන්න එනවා කියලා. දැන් ඉතින් මේ වෙලාවේදී ඔසී එකන් එකතු වෙලා බෙන්ජි හර්මිට විහිළු කරනවා හර්මිගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එනවා කියලා. ඒ වගේම තමයි බෙන්ජි කියනවා මේ කාන්තාව හර්මිට වඩා ගොඩාක් වයසින් වැඩි නිසා කවදාවත් මෙයා හර්මිට කැමති වෙන්නේ නැහැ කියලා. ඒ වගේම කියනවා හර්මි ඇත්තටම මේ කාන්තාවට ආදරේ නම් ගිහිල්ලා එයත් එක්කන් කතා කරන්න කියලා. හර්මි මේ අභියෝගේ බාර ගන්නවා. ඉතින් හර්මි යනවා හමුදා සෙබලගේ බිරිඳ ළඟට. ඉතින් හර්මි කාන්තාවත් එක්ක කතා කරන්න හදනකොටම ඔසී සහ බෙන්ජි හයියෙන් කෑ ගහලා හර්මිට විහිළු කරනවා. මේ හින්දා හර්මි මෙතනින් දුවනවා. හැබැයි හමුදා සෙබලගේ බිරිඳ දකිනවා හර්මි දුවනවා කියලා. ඉතින් මේ සිද්ධ වුණ දෙයට හොඳටම කේන්ති ගන්න හර්මි එයාගේ යාළුවොත් එක්කන් රණ්ඩු වෙනවා. ඊළඟ දවසේ ආයෙම හර්මි හමුදා සෙබලගේ බිරිඳව දකිනවා මාකට් එකේදී. ඉතින් මේ කාන්තාව බඩු වගයක් අරගෙන ඒවා ගෙනියන්න බැරුව හරිම අපහසුවෙන් ඉන්නවා කියලා පේනවා. ඉතින් මේක අවස්ථාවක් කරගන්න හිතාගෙන හර්මි කාන්තාවට ලං වෙනවා. හර්මි කාන්තාවගෙන් අහනවා ඔයාට උදව්වක් අවශ්‍යයිද කියලා. දැන් ඉතින් කාන්තාව හරිම අමාරුවකනේ වැටිලා ඉන්නේ. ඒ නිසා මෙයා හර්මිගෙන් උදව් ගන්නවා. හර්මි කාන්තාවට බඩු බෑග් ටිකක් අරගෙන කාන්තාවත් එක්කන් කාන්තාවගේ ගෙදරට යනවා. ඉතින් මේ යන අතරේ ඔසී බෙන්ජි දකිනවා හර්මි කාන්තාවත් එක්කන් එකට යනවා කියලා. දැන් ඉතින් මේ දන ටිකක් ඊරිසියයි මේ දැකපු දෙයට. හර්මි ඔසීවයි බෙන්ජිවයි ගණන් ගන්නේ නැතුව කාන්තාවත් එක්කන් ඇවිදගෙන යනවා. ඉතින් හමුදා සෙබලගේ ගෙදරට ආවට පස්සේ කාන්තාව එයාට මේ බඩු ගෙනල්ලා දුන්නට මුදල් වගේක් දෙනවා. හැබැයි ඉතින් හර්මි මේ මුදල් ගන්නේ නැහැ. ඉතින් මේ කාන්තාව හර්මිගෙන් අහනවා එහෙනම් මොනවද හර්මිට ඕනේ කියලා. මේ වෙලාවේදී හර්මි ලැජ්ජාවෙන් කියන්නේ එයාට මොකුත් ඕනේ නැහැ කියලා. මේකින්ද කාන්තාව හර්මිට කොෆි එකක් හදලා දෙනවා. මේ අතරේ හර්මි කාන්තාවගේ රූපේ රස විඳ ඉන්නවා. ඉතින් හර්මි කාන්තාවගේ හිතාගෙන කියනවා හර්මි ඉක්මනින්ම හමුදාවට බැඳෙන්න හිතාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේදී මේ කාන්තාව හර්මිගේ මේ අදහසට ගොඩාක් කරු කරනවා. ඇත්තටම කාන්තාව දකින්නේ හර්මිව හරියට සහෝදරයෙක් වගේ. මේ අතරේ හර්මි ගොඩාක් උත්සාහ කරනවා කාන්තාවගේ හිත දිනා ගන්න.
හර්මි යාගේ දක්ෂතා ගැන කියනවා. ඉතින් මෙයා නොයෙකුත් දේවල් කරනවා. ඉතින් කාන්තාවත් හර්මිට හරිම ආදරෙන් සලකලා හර්මි යන්න හදනකොට හර්මිට රස කෙවිලි වගේක් දෙනවා අරගෙන යන්න. ඉතින් හර්මි ගොඩාක් සතුටින් හමුදා සෙබලගේ ගෙදරින් පිටත් වෙනවා. ඉතින් බෙන්ජි ඔසි ඈතට වෙලා බලාගෙන ඉඳලා මගදී හර්මිව අල්ලගෙන හර්මිගෙන් අහනවා ඔයා හමුදා සෙබලගේ ගේ ඇතුලේ හමුදා සෙබලගේ බිරිඳත් එක්ක මොකද කළේ කියලා. දැන් ඉතින් මේ යාළුවෝ දෙන්න ගොඩාක් ලොකු ප්‍රශ්නයක තමයි ඉන්නේ හර්මි අර කාන්තාවත් එක්ක මොනවද කළේ කියලා දැනගන්න. ඒත් ඉතින් හර්මි මෙතනදී හරි උත්තරයක් නොදී ගණන් උස්සනවා. ඊළඟ දවසේ යාළුවෝ තුන්දෙනා හෝල් එකකට යනවා ෆිල්ම් එකක් බලන්න. ඉතින් මේ වෙලාවේදී මෙතනට ඇවිල්ලා ඉන්න කෙල්ලෝ තුන්දෙනෙකුව දකිනවා මේ තුන්දෙනා. ඉතින් මේ තුන්දෙනා මේ කෙල්ල තුන්දෙනාට පොඩ්ඩක් ලං කරලා පොඩි බැල්මකුත් දානවා. කොහොම හරි ඉතින් මේ කොල්ලන්ගේ බැල්මට මේ කෙල්ල තුන්දෙනාත් අහු වෙනවා. අන්තිමේදී 6 දෙනාම එකට ෆිල්ම් එක බලන්න යනවා. හැබැයි ඉතින් එයාලට ගෑනු ළමයින්ට එකන් ටිකට් කරන සල්ලි මදි. ඉතින් මෙයාලා මෙහෙම අවුලෙන් ඉන්නකොට මේ අතරේ මෙතනට අර හමුදා සෙබලගේ බිරිඳ එනවා. ඉතින් මේ වෙලාවේදී හමුදා සෙබලගේ බිරිඳ හර්මි එක්කන් හරිම සුහදව කතා කරනවා. ඒ වගේම හර්මිගෙන් ආයෙම උදව්වක් ඉල්ලනවා. ඉතින් මේ කාන්තාව හර්මිට කියනවා එන්න කියලා බ්‍රහස්පතින්දට පොඩි බඩු වගේක් ගෙදරට අරගෙන යන්න. දැන් ඉතින් හර්මිත් එක්කන් කාන්තාව හැසිරෙන විදිහ දැක්කට පස්සේ ඔසීටයි බෙන්ජිටයි හිතෙන්නේ කාන්තාව හර්මිට ආදරය කරනවා කියලා. අන්තිමේදී කොහොම හරි ෆිල්ම් එක බලන්න ටිකට් අරගෙන කෙල්ල තුන්දෙනාත් එක්කන් ෆිල්ම් එක මෙතෙන්දි මෙයාලා බලනවා. ඉතින් මෙතෙන්දි බෙන්ජි ඔසී කෙල්ලන්ගේ ඇඟෙන් අලලා සතුටු වෙන්න හදනවා. ඒත් ඉතින් මේකට කෙල්ලෝ කැමති වෙන්නේ නැහැ. මේ අතර හර්මි එයාලගේ ඉඳගෙන ඉන්න ගෑනු ළමයාත් එක්කන් හරිම විනීතව හැසිරෙන නිසා ගෑනු ළමයා හර්මි එක්කන් ගොඩාක් යාළු වෙනවා. දැන් ඉතින් බෙන්ජි ඔසී හර්මිගේ සාර්ථකත්වය දැකලා හර්මිට ඊර්ෂ්‍යා කරනවා. ඊළඟ දවසේ හර්මි ආයම හමුදා සෙබලගේ ගෙදරට යනවා. මේ වෙලාවේදී හමුදා සෙබලගේ බිරිඳගේ ශරීරය දකින හර්මිගේ හැඟීම් හැම මොහොතෙම පිබිදෙන්න පටන් ගන්නවා. හර්මිට දැනෙන්න ගන්නවා හර්මිගේ රාගික හැඟීම් එක පෙළට. හර්මි දිගටම කාන්තාවගේ ශරීරය දිහා බලලා සතුටක් විඳිනවා. ඉතින් මේක මේ කාන්තාවක් දකිනවා. දැන් ඉතින් මේ ගැන කාන්තාව හර්මිගෙන් අහද්දී හර්මි එඩිතරව කාන්තාවට කියනවා කාන්තාව ගැන හර්මිට තියෙන හැඟීම ගැන. මේ වෙලාවේදී කාන්තාව hina වෙලා හර්මිගේ නළලට කිස් එකක් දෙනවා. ඇත්තටම කාන්තාව මේ වෙලාවෙත් මේ දේ කරන්නේ හර්මි හරිම පොඩි කොල්ලෙක් කියන හැඟීමෙන්. හැබැයි හර්මිට මේ කිස් එක ඊට වැඩිය ලොකු දෙයක් වෙනවා. හර්මිට හිතෙන්නේ එයා කාන්තාවත් එක්කන් කායිකව හැසිරුණා වගේ හැඟීමක්. ඉතින් හර්මි හමුදා සෙබලගේ ගෙදරින් එළියට එද්දී බෙන්ජි ඔසී හර්මි එනකම් බලාගෙන ඉන්නවා. හර්මි එළියට ආවට පස්සේ දකිනවා හර්මිගේ නළලේ ලිප්ස්ටික් තියෙනවා කියලා. දැන් බෙන්ජිටයි ඔසීටයි මේකට හරිම ඊර්ෂ්‍යයි. ඉතින් මේ දෙන හර්මිගෙන් අහනවා ගේ ඇතුළේදී මොකද වුනේ කියලා. හැබැයි ඉතින් හර්මි හරි උත්තරයක් නොදී මෙතනින් මාරු වෙනවා. දැන් ඊර්ෂ්‍යාවෙන් ඉන්න ඔසී බෙන්ජි හිතනවා එයාලත් ඉක්මනටම කෙල්ලෙක් එක්කන් කායිකව හැසිරීලා හර්මිට ලැබුණු අත්දැකීම විඳින්න ඕනේ කියලා. මේක හින්දා බෙන්ජි ඔසී කලින් හෝල් එකේදී හම්බ වුණු කෙල්ල දෙනව දැලේ දාගන්න ඕන කියලා හිතනවා. ඉතින් මේ වැඩේට හර්මිවත් සෙට් කර ගන්නවා. බෙන්ජි ඔසී කොන්ඩම් ගන්න කියලා හිතාගෙන ග්‍රොසරියට යවනවා හර්මිව. ඒත් ඉතින් මෙයාලට මේක ඉල්ලන්න ලැජ්ජයි. ඉතින් එක එක උඩර වැටි දාද්දී කඩේ අයිතිකාරයට තේරෙනවා මෙයාලා ඉල්ලන්නේ මොනවද කියලා. අන්තිමේදී කඩ අයිතිකාරයා මෙයාලට ඕනේ දේ දෙනවා. ඉතින් අන්තිමේදී කෙල්ල තුන්දෙනාව මේ කොල්ල තුන්දෙනාව රවට්ටගෙන මුහුදු වෙරළකට එක්කගෙන එනවා. මෙතෙන්දී ඔසී කොහොම හරි එයාගේ ආශාවන් ඉෂ්ට කර ගන්නවා කෙල්ලෙක් එක්ක. ඉතින් පහුදා උදේ හර්මි මුහුදු වෙරළේ ඇවිදිදි දකිනවා හමුදා සෙබලගේ බිරිඳ ගෙයින් එළියට වෙලා ලියුමක් ලියනවා කියලා. ඉතින් හර්මි යනවා මේ කාන්තාව ළඟට. ඉතින් හර්මි මේ කාන්තාවත් එක්කන් කතාවට වැටලා කියනවා හර්මි හවසට මුහුදු වෙරළේ ඇවිදින්න එනවා. මේ කාන්තාවටත් හර්මි එක්කන් එකතු වෙලා මුහුදු වෙරළේ ඇවිදින්න එන්න කියලා කියනවා. ඉතින් කාන්තාවත් මේකට කැමති වෙනවා. දැන් ඉතින් හර්මිට ලොකු සතුටක් දැනෙනවා මේක හින්දා. එදා හවස හර්මි ලස්සනට ඇඳගෙන හමුදා සෙබලගේ ගෙදරට එනවා කාන්තාවත් එක්ක මුහුදු වෙරළේ ඇවිදින්න කියලා හිතාගෙන. ඒත් ඉතින් ගෙදර කවුරුත්ම පේන්නේ නැහැ. හැබැයි දුක්මුසු සංගීතයක් වාදනය වෙනවා. හර්මි ඉතින් ගෙට ඇතුල් වෙලා බලනවා. මේ වෙලාවේදී හර්මි දකිනවා ටෙලිග්‍රෑම් එකක්. ඉතින් මේ වෙදි හමුදා සෙබලා මිය ගිහිලා යුද පෙරමුණේදී. ඉතින් කාන්තාව ගොඩාක් දුකෙන් ඉන්නවා. කාන්තාව හර්මි ළඟට ඇවිල්ලා හර්මිගේ පපුවට තුරුල් වෙලා අඬන්න පටන් ගන්නවා. කාන්තාව එයාගේ මීගියේ සැමියාගෙන් ලැබුණු උණුසුම හර්මිගෙන් හොයනවා. හර්මි මේ කාන්තාව එක්කගෙන යනවා එයාගේ නිදන කාමරයට. හර්මි හරිම ආදරණීය විදිහට කාන්තාවත් එක්කන් කායිකව හැසිරෙනවා. ටිකකින් කාන්තාව ඇඳෙන් නැගිටලා යනවා. ඉතින් මේ වෙලාවේදී හර්මි තේරුම් ගන්නවා මේ කාන්තාවගේ මීගියේ සැමියාගේ අඩුව පුරවන්න හර්මිට බෑ කියලා. හර්මි කාන්තාවට සුබ රාත්‍රියක් කියලා හමුදා සෙබලගේ ගෙදරින් පිට වෙලා යනවා. පහුදා හර්මි ආයෙම හමුදා සෙබලගේ ගෙදරට එනවා. මේ වෙද්දි හමුදා සෙබලගේ ගෙදර කවුරුත්ම නැහැ. හමුදා සෙබලගේ බිරිඳ මේ නගරෙන් යන්න ගිහිලා. ඉතින් හර්මිට හම්බ වෙනවා මේ කාන්තාව හර්මිට තියලා ගිය ලියුමක්. මේ ලියුමේ ලියලා තියෙන කාන්තාවට හර්මිව කවදාවත් අමතක වෙන්නේ නැහැ කියලා. හර්මි මේ කාන්තාවගේ
චනුගේ හැඟීම් තේරුම් ගනීවි කියලා මේ කාන්තාව හිතනවා කියලත් මේ ලියුමේ ලියලා ගිහිල්ලා. ඉතින් මෙතනින් පස්සේ හර්මිට කවදාවත් ආයේ මේ හමුදා සෙබළගේ බිරිඳව හම්බ වෙලා නැහැ. ඉතින් මේ විදිහට හර්මිගේ පළවෙනි ලිංගික අත්දැකීම හමුදා සෙබළගේ වැන්දපු බිරිඳත් එක්ක ලබාගෙන තියෙනවා කියන මතකයත් එක්ක මේ මූවි එක ඉවර වෙනවා. ඉතින් චනු ඔයාලට අදගෙන ආපු මූවි එක ගැන ඔයාලට තියෙන අදහස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේකටත් දෙදී සුපිරිම මූවි එකකින් චනු ඔයාලව හම්බ වෙනකන් ගිහින් එන්නම්.